ඉතින් කොහොමද? අද මම ගියා කොරියාවේ තියෙන මාකට් එකකට. ඉතින් මට හිතුණා මේක මටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් නිසා ඒකේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අද යුනිවර්සිටි එකේ මට එක්සෑම් එකක් තිබුණ නිසා කලින්ම ඉවර වුණා. ඉතින් මට හිතුණා මාකට් එක පැත්තටත් ගිහිල්ලා මොන හරි දේවල් ටිකක් අරගෙනම එන්න ඕනි කියලා. මේ මං ආපු මාකට් එක තියෙන මං ඉන්න ගෙවල් හරියමයි. මට සාමාන්‍යයෙන් ඇවිදගෙන විනාඩි 10ක් වගේ දුර තමයි මාකට් එකට තියෙන්නේ. ඉතින් මම මුලින්ම කරේ මෙහෙන් චිකන් ටිකක් අරගත්තු එක. 이거 하나 드릴까요? 아, 아니요. 네. 감사합니다. 예, 감사합니다. මේ මම මාකට් එකට තනියම ආපු පළවෙනි වතාව. කලින් හැම වතාවෙම වගේ මං ආවේ ලංකාවේ අඳුරන යාළුවෙක් එක තමයි. මේ තියෙන්නේ මාළු කඩයක්. එකේ මාළු මේ වගේ එක જાති සී ෆුඩ්ස් වගේම එක જાතියේ මාළුත් අපිට ගන්න පුළුවන්. මෙහි තියෙනවා ලංකාවේ බඩු ගන්න පුළුවන් කඩයක්. මං හිතන්නේ ගොඩක් තැන්වල ඒ වගේ කඩ තියෙනවා. ලංකාවේ බඩු කිව්වට ඉතින් හැමදේම ගන්න නෑ. සමහර දේවල් තියෙනවා අපිට ලංකාවේ විදියටම ඒ ප්‍රොඩක්ට්ස් ඒ බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න පුළුවන්. මට මතක විදිහට මේ කඩේ නම ඒෂියන් මාර්ට් හරි මොකක් හරි එකක්. මට සම්පූර්ණයෙන්ම මතක නෑ. ඒෂියන් කියන කෑල්ල විතරයි මතක. දැන් නම් ඉතින් සිංහල අකුරක් මෙහෙම දැක්කත් වෙන සතුටුයි. මම මේ කඩෙන් ගත්තේ සෝස් එකයි, ගාලික් එකයි, මෙන්න මේ සැමන් එකයි. ඒ ටික අරගෙන අපි බලමු තව මොනවද අපිට තියෙන්නේ බලන්න කියලා. මේ පේනා වගේ මම යන වෙලාවේ වැඩි සෙනගක් හිටියේ නැහැ. මේ හැම දෙයක්ම මට හරිම අලුත් එක්ස්පීරියන්ස්. මේ අලුත් දවසක් කියන්නේ මට එක්ස්පීරියන්ස් ගොඩාක් ගන්න පුළුවන් දවසක්. ලංකාවෙත් මම කැම්පස් යනකොට, ජොබ් කරනකොට තනියෙන් ඉඳලා තියෙනවා. හැබැයි වෙනම රටකට ඇවිල්ලා තනියෙන් ඉන්නවා කියන්නේ අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මෙහි පෙයාස් වලට මම මාර ආසයි. ඒක මාරම ස්වීට්. ඒ නිසා මම ලොකු පෙයාස් මල්ලක් අරගත්තා. අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? තව මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. Okay, that's it for today. Bye bye.